2025 මාර්තු 29 වැනිදා සිට වර්ෂ දෙකමාරක් කටකලක්න හිමියන්ගේ නම වෙන්නේ සෙනසුරු ගෝචර වෙනවා. කටකලක්නය හිමිව උපන් පුංචි දරු පැටවුන්ට ඉතාමත්ම වාසනාවන්ත කාලයක්. සැප සම්පත් ලබන, සෞඛ්‍ය සම්පන්න වන, විනෝදයෙන් සතුටින් කල් ගෙවන්නට ලැබෙන ඉතා හොඳ කාලයක්. ඉගෙනුම ලබන වයසේ දරුවන් සුවසේ හොඳින් ඉගෙනුම් කටයුතු කරගෙන යන්නට හැකියාව ඇතිවන විදිහේ පහසුකම් සහිත පරිසරයක් නිර්මාණය වෙනවා. පැවති දඩබ්බර ගති, හිතුවක්කාර ගති, අකීකරු ගති පාලනය වෙනවා. නිතර වෛද්‍යවරු සොයා යන්නට සිදු වූ සෞඛ්‍ය සම්බන්ධ අහිතකර තත්ත්වයන් සමතයකට පත් වෙනවා, සමනය වෙනවා. ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙනවා. අලස උදාසීන ගති, ඈලිමෑලි දුබල ගති, නිදිබර ගති නැති වී යම් ප්‍රබෝධමත් ස්වභාවයකින් කටයුතු කරන බව මෙම වර්ෂ දෙකමාර පුරාම නිරීක්ෂණය කළ හැකි වෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල යෙදෙන යොවුන් වියේ පසුවන දරුදරියන්ටද ඉතා යහපත් කාලයක්. අධ්‍යාපන කටයුතු සාර්ථක වනවා. පසුගිය වර්ෂ කිහිපය තුළ පැවති බාධා කරදර අවහිරතා දුරු වී අවශ්‍ය පහසුකම් සහිත යහපත් වාතාවරණයක් උදා වෙනවා. ඒ වගේම පසුගිය කාලයේ විවිධ හේතුන් නිසා උද්ගතව පැවති අයහපත් මානසික තත්ත්වය, අසහනකාරී මානසික වාතාවරණය සමනය වී සහනශීලී මානසික තත්ත්වයක් ඇති වෙනවා. වැඩ කටයුතු කල් දැමීම, කල් මැරීම අඩු වෙනවා. හොඳින් විභාග සමත් වෙනවා. සුවිශේෂී හැකියාවන් සහිත වූ සුවිශේෂී ශේස්ත්‍රවල කටයුතු වල නියැලුණු තරුණ දූපුතුන් අගැයීම් වලට පත්වීම, සම්මාන ලැබීම, ගෞරවයට පාත්‍ර වීම ආදී ප්‍රතිඵල ලබනවා. විදේශ ඉගෙනුම් සඳහා යොමු වීමට අපේක්ෂා කරන අයගේ අපේක්ෂා මල්ඵල ගැන්වෙනවා. යහපත් ප්‍රේම සම්බන්ධතා ඇති වෙනවා. ඒවා සාර්ථක වෙනවා. පැවති බාධා මගහැරී යනවා. අන්‍යෝන්‍ය වශයෙන් පැවති සැක සංකා දුරු වී බැඳීම් තරවන කාලයක්. රැකියාවන් අපේක්ෂා කරන තරුණ දූපුතුන්ට යහපත් රැකියා සඳහා ඉඩ ප්‍රස්ථා උදා වෙනවා. විවාහ අපේක්ෂිත අයගේ අපේක්ෂා ඉටු වෙනවා. කටක ලග්නයෙන් උපන් අය මෙම වර්ෂ දෙකමාර තුළ ඉතා යහපත් විවාහයන් සඳහා යොමු වන බව ස්ථිරවම කිව හැකි. පසුගිය වර්ෂ පහ පුරාම විවාහයක් සම්බන්ධව වෙහෙසුණා. සියලු උත්සාහයන් අසාර්ථක වී බලාපොරොත්තු සුන් වී සිටින විවාහය ප්‍රමාද වූ අය මෙම වර්ෂ දෙකමාර තුළ ස්ථිරවම යහපත් විවාහයන් සඳහා යොමු වෙනවා. විවාහයන් සිදු වෙනවා. සෙනසුරු නම වැන්නේ ගමන් ගන්නා මෙම වර්ෂ දෙකමාර තුළ කටකලක්න හිමියා තම රැකියා කටයුතු සාර්ථක කරගන්නවා. රැකියා කටයුතු අතෘප්තියෙන් කළ අය වගේම නොයා බැරි කමටම රැකියාවට ගිය අය තෘප්තියෙන් ප්‍රබෝධමත්ව රැකියා කටයුතු යෙදීමට සිත පොළඹවන කාලයක්. රැකියා උසස් වීම, යහපත් ස්ථාන මාරු, උසස් අයගේ ප්‍රධානීන්ගේ ප්‍රසාදය, ඇල්ම බැල්ම, අවධානය ලැබීම නිසා විවිධ වාසි අත්පත් කර ගැනීමට හැකි වෙනවා. පසුගිය අෂ්ටම ඒරාෂ්ටක සමයේ රැකියාව අහිමිව සිටි අයට නැවත රැකියාව ලැබීම හෝ වෙනත් යහපත් රැකියාවක් ලැබීම හෝ සිදුවන වාසනාවන්ත කාලයක්. විදේශ රැකියා අපේක්ෂා කරන අයටත් තම අපේක්ෂා ඉටු කරගන්න පුළුවන්. පසුගිය වර්ෂ පහ පුරා උත්සාහ කොට අසාර්ථක වූ අය විදේශ රැකියාවන් සඳහා 2025 ජූනි මාසයේ 23 පසු ඒ සඳහා පහසුකම් සැලසෙන අවස්ථා උදා වෙනවා. විදේශ රැකියා කටයුතුද ඉතා සාර්ථක වනවා. පසුගිය කාලයේ සිදු වූ ණයතුරුස් ගෙවා ගැනීමට හැකියාව ලැබෙනවා. හොඳින්ම ආදායම් ලබන කාලයක්.
අතිරේක ආදායම් මාර්ග බොහෝ නිර්මාණය කරගන්නට පුළුවන් කාලයක් නිසා උත්සාහය ඉතා වැදගත්. කිසියම් තැන්පත් ධනයක් රැස් කර ගැනීමට හැකි වෙනවා. දෙවැන්නේ තුන්වැන්නේ වගේම නවවැන්නේ දසවැන්නේ චම්ද්‍රයා තැන්පත් වී නැතිනම් කැමැති පරිදි මුදල් ආයෝජනය කරන්නට පුළුවන්කම තිබෙනවා සහ එතුළින් විවිධ වාසි ප්‍රයෝජන ලැබිය හැකි කාලයක් බවද කිව යුතු වෙනවා. පැවති නීති ප්‍රශ්න වලින් නඩු හබ වලින් නිදහස් වී සහනය ලැබෙනවා. අහිමි වී ගිය යම්කිසි දේපලක් හිමිකමක් තිබුණා නම් එම හිමිකම් ලැබෙනවා. මැණික් කර්මාන්තයේ නියැලුණු අයට තාමත්ම වාසිදායක වාසනාවන්ත කාලයක් වෙනවා මේ වර්ෂ දෙකමාර. පවුලේ සමගිය ඇතිවන පැවති අමනාප නොමනාපකම් දුරවන සමීපතමයින් අතර බැඳීම් වැඩි වෙන කාලයක්. ඊතා සුළු ඊතරම් ගණන්ගත යුතු නැති හේතු නිසා පසුගිය කාලයේ දුරස් වූ ඥාතීන් හිතමිතුරන් නැවත ලංවන කාලයක්. පවුලේ අයට වෙනදාට වඩා සැප පහසුකම් සහිත ජීවිතයක් හිමිවන කාලයක්. නිවාසලාභ සහිතයි. මෙතෙක් බදු හෝ කුලී පදනම මත සිටි බොහෝ කටක ලග්න හිමියන් මේ වර්ෂ දෙකමාර තුල ස්ථිර වශයෙන්ම තමාගේම නිවසකට පදිංචියට යාමට නියමිතයි. වාහන ලාභ, ඉඩම් ලාභ වගේම බොහෝ විට හදිසි ධන ලාභ, ලොතරැයි දිනුම් ආදියටද බොහෝ ඉඩ තිබෙනවා. විනෝද ගමන්, ආගමික ගමන් වල යෙදෙන්නට හැකියාව ලැබෙනවා. දේශපාලන කටයුතු වල නිරත අයට වගේම සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල මෙන්ම ටෙලිනාට්‍ය, චිත්‍රපට ආදියේ සක්‍රීය වන අයට විශේෂයෙන් කටක ලග්නිය හිමි ලේඛකයින්ට වගේම මාධ්‍යවේදීන්ට ඉතා යහපත් වර්ෂ දෙකමාරක් බව කිව යුතු වෙනවා. ධනය, බලය, ප්‍රසිද්ධිය එකවර ළඟා කරගන්න අතර ගෞරව බහුමානයටද පාත්‍ර වීමට නියමිතයි. ඉහතකී සුබඵල මෙම වර්ෂ දෙකමාර තුල කටක ලග්නය හිමි අය නියත වශයෙන්ම භුක්ති විඳින අතර යම් හේයකින් ජන්මපත්‍රයේ 9, 10 ස්ථානවල චන්ද්‍රයා තැන්පත්ව සිටී නම් බලවත් ජන්ම ඒරාෂ්ටක තත්වයක්ද. එසේම ජන්මපත්‍රයේ 2, 3 යන ස්ථානවල චන්ද්‍රයා තැන්පත්ව සිටීමෙන් සෙනසුරු ජන්ම අෂ්ටම ඒරාෂ්ටක තත්වයක්ද උදා වෙනවා. මේ අයට ඉහතකී සුබඵල වෙනුවට බලවත් අසුබඵල ඇති කරන අති දුෂ්කර කාලයක් වීමට උවද ඉඩ තිබෙන නිසා පවුලේ ජ්‍යොතිර්වේදියා හමු වී ජන්මපත්‍රය පෙන්වා පරීක්ෂා කරවාගෙන උපදෙස් ලබා ගැනීම සහ ඒ අනුව කටයුතු කිරීම ප්‍රඥාගෝචර බව කියන්ට සිදු වෙනවා. තෙරුවන් සරණයි.